ළමයි රසායනික ගණනය පාඩමේ එන මෙන්න මේ ගාන අපි හදන්නේ කොහොමද කියලා බලමු. සාන්ද්‍රණයේ x වූ HCl ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් සාන්ද්‍රණයේ 3ක් වූ HCl ඝන සෙන්ටිමීටර 400ක් සමග මිශ්‍ර කර පසුව ලැබෙන නව ද්‍රාවණයේ සාන්ද්‍රණය 2.5යිලු. 2.5යි. x අගය සොයන්න කියලා කියනවා. දැන් මේ වගේ ගානක් හදනකොට අපි මෙහෙමයි කරන්නේ. අපි මේකට පොඩි රූප සටහනක් ඇඳගමු. රූප සටහනක් ඇඳගත්තාම හරි ලේසියි අපිට ගාන තේරුම් ගන්න. මුලින්ම කියන සාන්ද්‍රණය x වූ HCl ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක්. අපි අන්න ඒක මෙන්න මේ වගේ රූප සටහනකින් පෙන්නමු. මේකේ සාන්ද්‍රණය කොච්චරද? x මවුල ඝන ඩෙසිමීටරයට. මෙන්න මේක. එයාගේ ද්‍රාවණ පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර 100යි. හරිද? එතකොට තවත් HCl කෙනෙක් ඉන්නවා. එයාගේ සාන්ද්‍රණය කොච්චරද? 3යි මවුල ඝන ඩෙසිමීටර. ඩෙසිමීටරයට. එතකොට මේකේ පරිමාව කොච්චරද? 400යි ඝන සෙන්ටිමීටර. හරිද? එතකොට මේ දෙකෙම ඉන්නේ HCl. එතකොට මෙන්න මේකේ මේ ඝන සෙන්ටිමීටර 100ක් මෙන්න මේකේ ඝන සෙන්ටිමීටර 400ක් දානවා අලුත් භාජනයකට. හරිද? එතකොට මේකේ තියෙන නව සාන්ද්‍රණය කීයද? 2.5යි මවුල ඝන ඩෙසිමීටර. හරිද? එතකොට මේකේ තියෙන පරිමාව දැන් කීයද? 500යි. 100 එතන 400 දෙකේම එකතුව 500යි. එතකොට අපි කොහොමද මේකේ සාන්ද්‍රණය හොයන්නේ? ඒ කියන්නේ x අගය හොයන්නේ කොහොමද? මෙන්න මේ x අගය. ඒකට මෙහෙමයි යන්නේ. දැන් අපි මේකට පළවෙනි භාජනය දාගමු, මේක දෙවෙනි භාජනය දාගමු, තුන්වෙනි භාජනය දාගමු. එතකොට පළවෙනි භාජනයේ මවුල ගණන කොහොමද යන්නේ? x මවුල තියෙනවා කොච්චරකද? ඝන සෙන්ටිමීටර 1000ක. එහෙනම් අපිට කොච්චරකද හොයාගන්න ඕනේ? ඝන සෙන්ටිමීටර 100ක. එතකොට මේ ඝන සෙන්ටිමීටර කැපුණා. මෙතන බිංදු දෙකට බිංදුවක් කැපුණා. එතනින් එනවා x බෙදීම 10යි මවුල. දෙවෙනි භාජනයේ තියෙන මවුල ගණන. එයාගේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 3යි. එහෙනම් ඇත්ත තේරුම මොකක්ද ඒකේ? මවුල 3ක් තියෙනවා. ඝන ඩෙසිමීටර කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් නේ. ඝන සෙන්ටිමීටර 1000න් ගුණ කරා කොච්චරක් තියෙන පරිමාව? 400ක් තියෙනවා. ඒතකොට 400 කොච්චර මවුල ගණනක් තියෙනවද තමයි අපිට හොයාගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර කැපුණා. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. 3 අරක් 4 12යි. 12 බෙදීම 10 කියන්නේ කීයද? 1.2යි මවුල. එතකොට මෙන්න මේ නව ද්‍රාවණයේ මේ තුන්වෙනි භාජනයේ මවුල ගණන. එයාගේ සාන්ද්‍රණය 2.5යි මවුල කොච්චරක තියෙන්නේ? ඝන සෙන්ටිමීටර 1000ක. එයාගේ සාන්ද්‍රණය 2.5යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට ඒකේ තේරුම මොකද්ද? මවුල 2.5ක් තියෙනවා ඝන ඩෙසිමීටර 1ක. එහෙනම් 2.5ක් තියෙනවා මවුල ඝන සෙන්ටිමීටර 1000ක. මෙතන තියෙනවා ඝන සෙන්ටිමීටර 500ක්. එතකොට එතන 2යි 1යි 1.25යි මවුල. එතකොට අපිට මේකේ තියෙන තාරකය මොකද්ද? මේකෙන් එන මේ ඝන සෙන්ටිමීටර 400 තියෙන HCl මවුල ගානක්, මේකෙන් එන මේ ඝන සෙන්ටිමීටර 100 තියෙන HCl මවුල ගානක් දෙකේම එකතු තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පළවෙනි අවස්ථාවේ තියෙන මවුල ගානක් දෙවෙනි අවස්ථාවේ තියෙන මවුල ගානක් එකතුව සමාන වෙනවා තුන්වෙනි මෙන්න මේ භාජනයේ ඉන්න මවුල ගානට. එතකොට අපිට ගන්න පුළුවන් මවුල සමාන කරලා x බෙදීම 10යි. පළවෙනි ඝන සෙන්ටිමීටර 100න් එන මවුල ගාන x බෙදීම 10යි. දෙවෙනි භාජනයෙන් එන මේ ඝන සෙන්ටිමීටර 400 තියෙන මවුල ගාන HCl මවුල ගාන කීයද? 1.2යි. එතකොට මේ දෙකෙන්ම හැදිලා එන තුන්වෙනි භාජනයේ තියෙන HCl මවුල ගාන 1.25යි. මේක සුළු කරපුවාම x බෙදීම 10. මේක එහා පැත්තට ගෙනියපුවාම 1.25 1.2 x දෙනවා කීයද? 5යි 0.05යි x සමානයි 0.5යි මවුල. එහෙනම්
එහෙනම් අපෙන් අහන්නේ x අගය සොයන්නේ. එහෙනම් x අගය කියන්නේ x අගය කොහොමද? එතකොට x කියන්නේ සාන්ද්‍රණය පුතේ. එතකොට x කියන අගය 0.5යි මවුල. අපි සැලකුවේ x කියන එක සාන්ද්‍රණයක් විදිහනේ. එහෙනම් මේ x කියන අගය 0.5යි කොච්චරද තිබ්බේ? ඝන ඩෙසිමීටර. ඒකනේ. එහෙනම් සාන්ද්‍රණය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් x අගය විදිහට ඝන ඩෙසිමීටර මවුල 0.5යි.